ඔබේ Facebook, Instagram එහෙමත් නැත්නම් TikTok feed එක ගැන පොඩ්ඩක් හිතන්න. ඔබේ friend list එකේ හෝ follower list එකේ ඉන්නව නේද කිසිම දවසක post එකක් දාන්නේ නැති, comment එකක් දාන්නේ නැති, like එකක්වත් නොදාන අය. ඒත් ඔබ post එකක් දැම්ම ගමන් ඒක මුලින්ම බලන්නේ, stories view කරන්නේ මෙන්න මේ අයමයි. ඔවුන් හැමදේම දකිනවා. ඒත් කිසිම සද්දයක් නැහැ. ඇයි මේ අය මෙහෙම කරන්නේ? ඔවුන්ට මොකක් හරි බයක් තියනවද? නැත්නම් ඔවුන් අනිත් අයට වඩා වෙනස් විදිහටද හිතන්නේ? අද අපි කතා කරන්නේ සමාජ මාධ්‍යවල මේ silent observersලා. එහෙමත් නැත්නම් lookers ලා පිටපස්ස තියෙන රසවත් මනෝවිද්‍යාව ගැනයි. අපි ඉස්සෙල්ලාම එක දෙයක් තේරුම් ගන්න ඕනේ. සමාජ මාධ්‍යවල නිහඬව සිටීම කියන්නේ අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඉන්ටර්නෙට් කල්චර් එකේ තියෙනවා ප්‍රසිද්ධ නීතියක්. ඒක තමයි 99-1 rule. සමාජ මාධ්‍ය භාවිතා කරන අයගෙන් 90%ක්ම ඉන්නේ සයිලන්ට් විදියට ස්ක්‍රෝල් කරන අය. 9%ක් විතරයි අඩුවෙන් ඉන්ටරැක්ෂන් එකක් දෙන්නේ. ඒ කියන්නේ අතරින් පතර ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්නේ. අපිට පෙනෙන මුළු කන්ටෙන්ට් ප්‍රමාණයම නිර්මාණය කරන්නේ ඉතිරි 100%ක් විතරයි. ඒ කියන්නේ ඩිජිටල් ලෝකේ බහුතරයක් ඉන්නේ මේ නිහඬ මිනිස්සු. එතකොට සයිකොලොජි වලට අනුව මේ අය මෙහෙම ඉන්නේ ඇයි? මෙන්න ඒකට ප්‍රධාන හේතු 5ක්. පළවෙනි හේතුව performative exertion. ඒ කියන්නේ කාර්ය සාධනීය වෙහෙස. අද කාලේ සමාජ මාධ්‍ය කියන්නේ වේදිකාවක් වගේ. බොහෝ දෙනෙක් post එකක් දාන්නේ අනේ මගේ life එක කොච්චර perfect, මම කොච්චර happyද කියලා අනිත් අයට පෙන්නන්න. post එකක් දැම්මට පස්සේ මේකට likes කීයක් ඒවිද? කවුරු හරි වැරදි comment එකක් දාවිද? අනිත් අය මං ගැන මොනව හිතාවිද? මෙන්න මේ ප්‍රශ්න නිසා මිනිසුන්ට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඒත් මේ සයිලන්ට් පීපල්ලා ඒ performative game එකෙන් අයින් වෙන්න තීරණය කරපු අය. ඔවුන් තමන්ගේ ජීවිතේ අනිත් අය වැලිඩේට් කරන්න, එහෙම නැත්නම් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. දෙවෙනි හේතුව digital boundaries and privacy. අද අපි මොනවා හරි post කළොත් ඒක digital footprint එකක් විදියට හැමදාම ඉතිරි වෙලා තියෙනවා. අනාගතයේදී ඒක ඕනෑම කෙනෙක්ට අපිට එරෙහිව ස්ක්‍රීන්ෂොට් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ නිහඬ අය තමන්ගේ පෞද්ගලික ජීවිතය ආරක්ෂා කරගන්න ගොඩක් පරිස්සම් වෙනවා. ඔවුන් හිතනවා මගේ කෑම පිගාන, මගේ රිලේෂන්ෂිප් එක, නැත්නම් මගේ පර්සනල් අදහස් මුළු ලෝකයටම පෙන්වන්න ඕන නෑ කියලා. ඔවුන් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ අනිත් අයගේ විස්තර දැනගන්න සහ තොරතුරු ලබා ගන්න විතරයි. තුන්වෙනි හේතුව reflective thinking. සයිකොලොජි වල සඳහන් වෙනවා මේ silent usersලා බොහෝ විට ඕනෑම දෙයක් දිහා ගැඹුරින් බලන, විශ්ලේෂණාත්මකව හිතන අය කියලා. සමාජ මාධ්‍යවල post එකක් දැක්ක ගමන් කමෙන්ට් එකකින් රණ්ඩු වෙන්න, නැත්නම් ඉක්මන් රියැක්ෂන් එකක් දෙන්න ඔවුන්ට උවමනාවක් නැහැ. ඔවුන් යමක් දැක්කහම ඒ ගැන හිතනවා, අදහස තමන්ගේ හිත ඇතුළෙන්ම සකස් කරගන්නවා. ඒත් ඒක පබ්ලික් කරන්න ඕනේ නැහැ කියලා හිතලා ඊළඟ එකට ස්ක්‍රෝල් කරනවා. ඔවුන් ඉක්මන් ප්‍රතිචාර වලට වඩා අදහසේ තත්වයට මුල් තැන දෙන අය. හතරවෙනි හේතුව social media fatigue. ඒ කියන්නේ සමාජ මාධ්‍ය නිසා එන වෙහෙස. දවසට ලැබෙන 100ක් විතර notifications, රණ්ඩු, trend පසපස තිබීම නිසා ලොකු information overload එකක් හැදෙනවා. ගොඩක් අය FOMO, ඒ කියන්නේ fear of missing out. එහෙමත් නැත්නම් අනේ මට හැමදේම මගහැරෙයිද කියන බයෙන් නිතරම post දානවා. නමුත් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මේ silent scroller අතර FOMO තත්ත්වය ගොඩක් අඩුයි. ඔවුන්ට තමන් ගැන ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. තමන්ගේ වටිනාකම් මනින්නේ අන් අයගේ likes or comment ඔවුන්ට අවශ්‍ය නැහැ. ගොඩක් අය හිතන්නේ සමාජ මාධ්‍යවල නිහඬ අය ඇත්ත ජීවිතේ ලැජ්ජාශීලී, නැත්නම් අන් අය එක්ක කතා නොකරන අය කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. සයිකොලොජි වලට අනුව මේ අය තමන්ගේ social energy එක public platform වල නාස්ති කරන්නේ නැහැ. ඔවුන් කැමති post එකකට public comment එකක් දානවට වඩා ඒ අදාළ යාළුවාගේ inbox එකට ගිහිල්ලා direct message එකක් දාලා personal මචං නියමයි කියලා කියන්න තමයි ඔවුන් කැමති. ඒ කියන්නේ ඔවුන් fake online relations වලට වඩා real and private connections වලට කැමති. ඉතින් අවසාන වශයෙන් කිව්වොත් social media වල සත්‍ය නැතුව ඉන්න අය කියන්නේ ලැජ්ජාශීලී හෝ offline පුද්ගලයන් නෙවෙයි.
ඔවුන් කියන්නේ ඩිජිටල් නොයිස් එක ASCII තමන්ගේ මානසික සුවය සහ ප්‍රයිවසි එක පරිසම් කරගන්න දන්නා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔබටත් මගෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ සමාජ මාධ්‍යවල එවරිඩේ පෝස්ට් කෙනෙක්ද? නැත්නම් මේ කියපු විදිහේ සයිලන්ට් ඔබ්සර්වර් කෙනෙක්ද? ඔබත් සයිලන්ට් ස්ක්‍රෝලර් කෙනෙක් නම් අද විතරක් නිහඬ බව විදලා පහලින් yes I am a silent observer කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලයික් කරන්න, තවත් මේ වගේ සයිකොලොජිකල් වීඩියෝස් නරඹන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මීළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.